සුබ දවසක් සියලුම දෙනාට. ඔබ ආදරයෙන් පිළිගන්නවා ලිවින්න යෝගාශ්‍රමයට. ඉතින් මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න හදන්නේ යෝග ආසන පුහුණුවේදී අපි සැලකිලිමත් වෙන්න ඕනි සහ යෝග ආසන පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් පිළිපදින්න ඕනි විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව. මොකද සමහර වෙලාවල් තියෙනවා අපි ආසන පුහුණු වීම කරගෙන යනවා. නමුත් අපි හිතන තරම් ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ආසන පුහුණු කළාට අපි හිතන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැති වෙන්න යෝග ආසනවල තියෙන අඩුපාඩුවකට වඩා ඒ ආසන පුහුණුවේදී අපි පිළිපදින්න ඕනි කරුණු හරියට පිළිපදින්නේ නැති හින්දා වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් අද මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ මේ යෝග ආසන පුහුණු කරන කෙනා ඒ ආසන පුහුණු වීම සඳහා තමන්ව සූදානම් කරගන්න මොන වගේ කරුණුද තේරුම් අරගෙන ඒ තමන්ගේ ජීවිතයට නැත්නම් ඒ තමන් කරන පුහුණුවට එකතු කරගන්න ඕනි කියලා. ආසන පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් ඔබ මුලින්ම කරන්න ඕනි දේ තමයි ඔබේ ආහාර රටාව යෝගවලට ගැළපෙන විදිහට වෙනස් කරගන්න ඕනේ. මේක සරලව පැහැදිලි කරොත් ශරීරයට විෂ සහිත ආහාර ඇතුල් කරගන්න එක සම්පූර්ණයෙන්ම අපි නවත්තන්න ඕනේ. විශේෂයෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. නිකන් ඉඳලා හිටලා ගන්නවා, භාවනාව වැඩෙන්න ජොයින්ට් එකක් දානවා, අන්න ඒ වගේ කතා හරියන්නේ නැහැ. ඒවා ඔක්කොම අයින් කරන්න ඕනි අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම්. මුලින්ම මත්ද්‍රව්‍ය වලින් අපි අයින් වෙන්න ඕනි යෝගවල සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න නම්. ඒ වගේම තමයි අපි කෘත්‍රිම ආහාර වලින් අයින් වෙන්න ඕනේ. විශේෂයෙන්ම පැණි බීම වර්ග, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර වර්ග මේ හැම එකක්ම අයින් කරන්න ඕනේ. ඒ දේවල් ඇඟට දාගෙන අපි කොච්චර අභ්‍යාස කළත් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්නේ ආසන පුරුදු කරාට මෙන්න මේ වැරදි ආහාර රටාවන් නිසා. ඒ වගේම තමයි පාම් පිටි සහිත ආහාර. මේ පාම් පිටි වලින් හදලා තියෙන නොයෙක් සෝටිස් වර්ග අනම්මනම් ඒ ඔක්කොම නවත්තන්න ඕනේ මුලින්. ඉතින් ඒ වගේ කැපකිරීමක් අපිට කරන්න බැරි නම් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කවදාවත් අපිට ලබා ගන්න බෑ. ඒ වගේම තමයි කෘත්‍රිම සීනි පරිභෝජනය. දැන් ලංකාවේ 100ක් ගත්තොත් 60කට විතර දියවැඩියාව. ඊටත් වඩා. මොකද ඒකට හේතුව අධික කෘත්‍රිම සීනි පරිභෝජනයක් අපේ රටේ සිද්ධ වෙනවා. නිකන් සාමාන්‍යයෙන් දවසේ දිනචර්යාව ගත්තාම විශාල කෘත්‍රිම සීනි ප්‍රමාණයක් අපි ශරීරයට ඇතුල් කරගන්නවා. උදේට නැගිට ගමන් ටී එකක් බොනවා හොඳට සීනි දාලා. ඒ වගේම ඊට පස්සේ උදේට බත් එකක් හරි සෝටිස් හරි මොනා හරි දෙයක් උදේට හොඳට කනවා ඒවැ සීනි තියෙනවා. ඊට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලා 10ට 11ට 12ට විතර ආපහු තේ එකක් බොනවා. ඊට පස්සේ ආයි දවල්ට බත් කනවා. ඊට පස්සේ ආයි හවසට ආපහු හොඳට සීනි දාලා ප්ලේන් ටිකක් බොනවා බිස්කට් මොනා හරි එක්ක. ඊට පස්සේ ආයි වැඩ ඇරිලා එන ගමනු ප්ලේන් ටිකක් බීලා ගෙදර ඇවිල්ලා ආයි ලොකු බත් එකක් කාලා නිදා ගන්නවා. නිකන් සාමාන්‍ය මිනිස්සෙගේ දිනචර්යාව ගත්තාම ඔන්න ඔය වගේ ආහාර වේලක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට දියවැඩියාව හැදෙන්නේ නැත්තම් තමයි පුදුමේ. මොකද එච්චරට විකෘති ආහාර රටාවකට තමයි අපි හුරු වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ යෝග ආසන පුහුණු කරලා සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් මෙන්න මේ විකෘති ආහාර රටාවෙන් අයින් වෙන්න ඕනේ. ඒ වගේම ආහාර වේල් ගණන අඩු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මම පුජ්‍යලිකව උදේ යෝගා ප්‍රැක්ටිස් කරලා සාමාන්‍යයෙන් 10ට විතර තමයි මම ආහාර ගන්නෙ. ඊට පස්සේ ආපහු හවස 6ට කලින් ආහාර ගන්නවා. ඊට පස්සේ පහුවදා 10 වෙනකම් කිසිම දෙයක් ඇඟට දාන්නේ නැහැ. අවශ්‍ය වුණොත් මොනා හරි තේ කහට ටිකක් හෝ නැත්නම් ඖෂධ මොනා හරි පානයක් හෝ ඒ වගේ දෙයක් ඇරෙන්න කිසිම ආහාරයක් රැට දාන්නේ නැහැ ඇඟට. ඔන්න ඔය විදිහට අපි ආහාර වේල් දෙකකට අපිව හුරු කරගත්තොත් අපිට ඊ타ත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්, ලෙඩ රෝග හොඳ කර ගන්න පුළුවන්.
යෝග ආසන පුහුණුව තුලින්. ඒ වගේම අපේ ජීවිතේට අපි ආහාර එකතු කරගන්නකොට ආහාරවල විවිධත්වයක් හදා ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මම උදෑසන හැමදාම බත් කන්නේ නැහැ. මම එක දවසක් අල වර්ගයක් කනවා, එක දවසක් ඇට වර්ගයක් කනවා, එක දවසක් බත් කනවා. එතකොට ඒ ಜಾති මාරු කර කර තමයි කන්නේ. හරි. හැමදාම එකම ඇට වර්ග කන්නේ නැහැ. දැන් එක දවසක් කවුපි ගත්තා නම් ඊළඟ දවසේ කඩල, ඊළඟ දවසේ බත්, ඊළඟ දවසේ අල වර්ගයක්. අන්න ඒ විදිහට ආහාර රටාව මාරු කරන්න ඕනේ. එතකොට අපේ ශරීරයට විවිධ පෝෂණ කොටස් එකතු වෙනවා. ඒ වගේම තමයි හවස ආහාර වේලයක් අපිට කන ಜಾති. දැන් හවසට අපි බත් කනවා නම් අපි ඒ කන ಜಾති මාරු කරන්න ඕනේ. හැමදාම සොයා මීටුයි පරිප්පුයි පතෝලයි කාලා හරියන්නේ නැහැ. ඒ කන එළවලු වර්ග, ඒ ගන්න දේවල් මාරු කරන්න ඕනේ නිතරම. ඒවා නිතරම පෝෂණයේ සහිත දේවල් වෙන්න ඕනි. මාරු කරන්න ඕනි ආහාර නිතරම. දැන් විශේෂයෙන්ම දැන් එළවලු නම් අපි ගොඩක් වෙලාවට ලීස්, කැරට්, බෝංචි ඔන්නෝම එකම එළවලු ටිකක් තමයි මුළු සතියෙම යන්නේ. නමුත් අපි පොලකට ගියාම අපිට තිබ්බටු තියෙනවා, තුඹ කරවිල තියෙනවා, ඒ වගේ නොඑක් විදිහේ ආහාර වර්ග අපිට ඕන තරම් පොලකට ගියාම ගන්න පුළුවන්. ඉතින් අපි යෝග ජීවිතයක් ගත කරනවා නම් ආහාර ගන්නකොට ඒ ස්වභාවික ආහාර මාරු කරලා ගන්න ඕනේ. එකම ආහාරය සතියේ වැඩිපුර ගන්නෙ නැතුව. එහෙනම් වේල් දෙකක් කන්න ඕනේ නිතරම. ඒ වේල් දෙකට පුළුවන් තරම් ඇට වර්ග, අල වර්ග, ඒ වගේම එළවලු, පළතුරු මෙන්න මේ කියන දේවල් අපි අරගන්න ඕනේ. ඒ විදිහට අපි ස්වභාවික ආහාර රටාවකට හුරු වෙලා ඕනි යෝග ආසන වලට ඒ ආසන පුහුණු වීම ආරම්භ කරන්න. එතකොට අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පොඩ්ඩක් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ ආසන පුහුණු කරාට ඔබේ ආහාර රටාව වෙනස් කරලා නැත්තම්, ඔබේ ආහාර රටාව වෙනස් කරලා නැත්තම් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ යෝග ආසන පුහුණු කරන කෙනා සතියකට වරක් හෝ, අමාරු නම් සති දෙකකට වුණත් කමක් නැහැ, සතියකට වරක් හෝ උපවාස කරන්න ඕනේ. මුලින්ම පැය 24 උපවාසයකට යන්න අමාරු නම් අඩුම පැය 16ක උපවාසයකටවත් කෙනෙක් යන්න ඕනේ සතියකට පාරක්. මොකද උපවාසය කියන එකෙන් අපේ ශරීරයේ තියෙන ගොඩාක් විෂ නාශනය වෙලා ශරීරය අලුත් වැඩියා වෙනවා. ඒ වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හොඳ විවේකයක් ලැබෙනවා. ඒ නිසා එහෙනම් යෝග ආසන පුහුණු කරන්න කලින් ඔබ බලන්න ඔබේ ආහාර රටාව කොහොමද කියලා. ඒ ඔබේ ආහාර රටාව වෙනස් කරලා යෝග ආසන පුහුණු වීම කරන්න ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ජලය පානය කිරීම සහ සෙවල සහිත ආහාර භාවිතා කිරීම. මේ යෝග ආසන පුහුණු කරන කෙනා නිතරම තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. අපි යෝග අභ්‍යාස කළත් අපේ ශරීරයේ තියෙන සංදි මේ දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ වගේ අභ්‍යාසයක් අපි දිනපතා කරනවා නම් අනිවාර්යයෙන්ම අපි සංදි වලට සෙවල සහිත ආහාර අපේ ආහාරයට එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි දිගට අභ්‍යාස කරනකොට යම් යම් ගැටලු එන්න පුළුවන් මේ ආහාර රටාව හදාගත්තේ නැත්නම්. අනිවාර්යයෙන්ම සෙවල සහිත ආහාර එකතු කරගන්න ඕනේ. ඒක දිනපතාම කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හවසට බත් කනවා නම් නැත්නම් උදේට බත් කනවා නම් එළවලු 3ක් තියෙනවා නම් එකක් හරි සෙවල සහිත ආහාරයක් වෙන්න ඕනේ. හරි. අපි හිතමු නිවිති හරි, එහෙම නැත්නම් කැරන් කොකු හරි, බණ්ඩක්ක හරි, මොනා හරි සෙවල සහිත ආහාරයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක නිතරම මතක තියාගන්න. දැන් ගොඩක් අය කියන දෙයක් තමයි ටික කාලයක් අභ්‍යාස කරන් යනකොට මේ අස්තිවල සද්ද එනවා. ඒ වගේ දේවල් වෙන්නේ අන්න අර ආහාර රටාව නිවැරදිව අපි සිදු කරන්නේ නැතිකම හින්දා. ඒ වගේම ඔයගොල්ලන්ට සතියේකට දවස් දෙකක් ඔයගොල්ලන්ගේ ආහාරවලට ගිතෙල් එකතු කරගන්න පුළුවන්. හොඳ පිරිසිදු ගිතෙල් අරගෙන ඒ ගිතෙල් එකතු කරගන්න පුළුවන් ආහාරයට. ගිතෙල් එකතු කර ගැනීමෙනුත් ශරීරයට හොඳ ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නිර්මාංශ වීම. අනිවාර්යයෙන්ම යෝගා වලින් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් නිර්මාංශ වෙන්න වෙනවා.
අපි මස් මාළු ඒ කියන්නේ මේ අනිත් අයගේ මලකුණු ඇඟට දාගෙන ආහාර අරගෙන යෝගාභ්‍යාස කරා කියලා ලොකු සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ නිසා නිර්මාංශ වීමත් ඊටාම වැදගත් වෙනවා. හැබැයි මේ නිර්මාංශ වීම කියන කාරණාවේදී පොඩ්ඩක් ඒ පෝෂණ වේදියේ කම්බෙලා ඒ නිර්මාංශ වීමත් එක්ක තමන්ගේ ඇඟට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ක්‍රමවේද ටිකක් අහගෙන ඒ ටික හදාගෙන ඉවර වෙලා ඔබ නිර්මාංශ ආහාර වේලකට යා යුතුයි. එතකොට එහෙනම් ඔබ යෝගාසන වලින් සාර්ථක ප්‍රතිඵලය ගන්න නම් මෙන්න මේ කියන කරුණු ටික අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනි. ඒ වගේම තමයි නිවැරදිව ජලය පානය කිරීම. දැන් අපි ආහාර අඩු කරාට අධික ලෙස ආහාර ගන්න එක පාලනය කරාට ජලය කියන එක අපේ ශරීරයට අවශ්‍යයි. එතකොට ජලය අඩු කරලා හරියන්නේ නැහැ. අපි අඩුම ලීටර් 2.5මාරක්වත් අපි දවසකට ජලය පානය කරන්න ඕනේ. ඒ ජලය නිවැරදිව පානය නොකලත් අපිට ආසන කරාම සමහර තැන්වලදී ගැටලු සහගත තැන් එනවා. මොකද ආසනවලදී ඇඟ ඇතුලේ විශාල ශක්ති පරිවර්තනයක් සිද්ධ වෙනවා. එතකොට ඒකට පහසු වෙනවා අපි හොඳට ජලය පානය කිරීම. හරි දැන් අපි හිතමු අපි කිඩ්නි වලට බලපාන ආසන කරනවා කියලා. දැන් කිඩ්නි වලට බලපාන ආසන කරන කෙනා අනිවාර්යයෙන්ම හොඳට ජලය පානය කරන්න ඕනේ. එතකොට තමයි මේ වකුගඩු හොඳට ක්‍රියාත්මක වෙලා ඒ අවශ්‍ය ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ වෙන්නේ. දැන් අපි ජලය පානය කරන එක අඩු වෙලා කිඩ්නි වලට බලපාන ආසන වැඩි කළොත් එතෙන්ද කිඩ්නි වලට අනවශ්‍ය වෙහෙසක් වීමේ අවදානමක් තියෙනවා. අන්න ඒ වගේ අපි ආසන කරනකොට මතක තියාගන්න ඕනේ දේ තමයි ඒ ආසන රටාවට හරියන විදිහට ආහාර පාලනය, නිවැරදිව ආහාර ගැනීම, ඒ වගේම ජලය පානය කිරීම, සෙවල සහිත ආහාර ගැනීම, නිර්මාංශ වීම, ඒ වගේම කෘත්‍රිම ආහාර නැවැත්වීම මෙන්න මේ කියන කාරණා ටික අනිවාර්යයෙන්ම ඔබ පිළිපදින්න අවශ්‍ය වෙනවා. ආසන වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඊළඟ කාරණය තමයි හිස්බඩ ආසන පුහුණු කිරීම සහ නිවැරදිව මල මුත්‍රා පිට කිරීම කියන කාරණාව. අනිවාර්යයෙන්ම යෝග ආසන පුහුණු කරනකොට ආමාශයට කිසිම දෙයක් දාන්නේ නැතුව හිස්බඩ තමයි ඔබ ආසන පුහුණු කරන්න ඕනේ. ඔබට අවශ්‍යම නම් උදේ නැගිටලා වතුර වීදුරුවක් බීලා පොඩි වෙලාවක් ඉඳලා මුත්‍රා එක්ක පිට වුණාට පස්සේ ආසන පටන් ගන්න පුළුවන්. ඒ ඇර කිසිම දියර ආහාරයක් හෝ බර ආහාරයක් හෝ කිසිම දෙයක්. ඒ කියන්නේ කිරි එකක්වත් පානය නොකර හිස්බඩ ඕනි ඔයගොල්ලෝ ආසන පුහුණු වෙන්න. ඒකට ප්‍රධානම හේතුව හැටියට දක්වන්නේ අපි දන්නවා අපි ආමාශයට ආහාර දැම්මහම ආහාර දිරවන්න ආමාශයට රුධිරය ගමන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ආමාශය තුල කෑම දිරවන්න වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ වැඩ ටිකක් ආමාශය තුල සිද්ධ වෙනවා. දැන් අපි ආමාශයට කෑම දාලා ආසන පුහුණු කළාම ඔය ආමාශයට කෑම දිරවීම සඳහා අවශ්‍ය ශක්තිය අඩු වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ටික කාලයක් අපි කෑම කාලා ආසන කරගෙන ගියොත් ටික කාලයක් යනකොට අපේ ජීර්ණ ක්‍රියාවලියේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි හිස්බඩ ආමාශයට කිසිම දෙයක් දාන්නේ නැතුව ආසන පුහුණු කරන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි දියවැඩියාව තියන අය. දියවැඩියාව තියන අයට දියවැඩියාව පාලනය කරගන්න ඉතාමත්ම හොඳ දෙයක් තමයි හිස්බඩ ආසන කිරීම. මොකද අපි උදේට නැගිටලා ඇඟට කිසිම දෙයක් දාගන්න නැතුව ආසන කළොත් අපේ රුධිරයේ දහනය නොවි යම්කිසි ප්‍රමාණයකට ඒ සීනි මට්ටම වැඩි වෙලා තියෙනවා නම් අර ආසන අපි හිස්බඩ පුහුණු කිරීම තුලින් ඒ ටික දහනය වෙලා අපේ දියවැඩියාව පාලනය කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා හිස්බඩ ආසන සිදු කිරීම හරහා. ඒ වගේම තමයි මල මුත්‍ර පිට කිරීම. අනිවාර්යයෙන්ම ආසන පුහුණුවට කලින් අපි මල මුත්‍ර පිට කරලා ඇඟ පිරිසිදු කරලා ඒ සඳහා නිවැරදිව සූදානම් වෙන්න ඕනි. හරි? කිසිම වෙලාවක මල මුත්‍රා පිට කරන්නේ නැතුව ආසන අභ්‍යාස කරන්න එපා. මම මෙහෙම කියන්නේ එහෙම දේවල් වෙනවා කියලා මම දන්න නිසා. හරි? මොකද සමහර අය
උදේ නැගිට්ටා මූණ පොඩ්ඩක් සෝදගත්තා මල පිට කරන්නෙත් නැහැ ටක් ගාලා ආසන පුරුදු වෙනවා. මොකද ආසන කරාට පස්සේ හොඳට මල පිට වෙනවා කියලා. නමුත් කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. මල පිට කරලා මූණ සෝදලා ඇඟ සෝදලා පිරිසිදු වෙලා ඕනේ ආසන පුහුණු කරන්න. ඒ ඇඟ පිරිසිදු කරලා ආසන කිරීමෙනුත් අපිට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න අපි ආසන වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ආසන වලට කලින් මල මුත්‍රා පිට කිරීම සිද්ධ කරන්න ඕනි, ඇඟ සෝද ගන්න ඕනි. ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම ආසන පුහුණු කරන්න කලින් කිසිම ආහාරයක් ආමාශයට දාගන්න හොඳ නැහැ. අපි හිස් බඩ තමයි ආසන පුරුදු කරන්න ඕනේ. ඒකත් බලපානවා අපේ ලෙඩ රෝග පාලනය වීම සඳහා. ඒ වගේම තමයි උදෑසන ආසන පුහුණු කිරීම. මේ ආසන පුහුණු කරනකොට පුළුවන් තරම් පරිසරය නිහඬ සහ පරිසරයේ විෂ වායුන් ක්‍රියාත්මක නොවන වෙලාවල් වලදී ආසන පුහුණු කරන්න ඕනේ. විශේෂයෙන්ම උදෑසන කාලය පාන්දර ආසන පුහුණු කරනවා නම් බ්‍රහ්ම මුහූර්තයෙන් වගේ සාමාන්‍යයෙන් උදෑසන 4යි 6යි වගේ අතරතුර ආසන පුහුණු කරනවා නම් හොඳ ප්‍රාණ ශක්තියක් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් බලපානවා ආසන වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. එහෙම නැත්නම් 9 10 විතර වෙනකන් නිදාගෙන ඇහැරුණ වෙලාවේ මෙට් එක දාගෙන ආසන කළාට අපි හිතන ප්‍රතිඵලය අපිට ලබා ගන්න බෑ. ඒ නිසා අර විශ්වයේ ප්‍රාණ ශක්තිය හොඳට ක්‍රියාත්මක වන වෙලාවේ ඕනි අපි හොඳින් ආසන පුහුණු වීම කරන්න. ඒ වගේම තමයි ආසන පුහුණු වීමට කලින් අපි විවේකයටපත් වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණාවත් ගොඩාක් වැදගත් වෙනවා ආසන පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. දැන් සමහර විට අපි උදේ නැගිටිනකොට අපිට කරන්න තියෙන වැඩ මතක් වෙලා මනස ආතතියටපත් වෙලා තියෙන්න පුළුවන්. ඒ සමග අපේ ශරීරය ආතතියටපත් වෙලා තියෙන්න පුළුවන්. ඒ ආතතියත් එක්ක අපි තුල අනවශ්‍ය ඔය ඇඩ්‍රිනල් වගේ අනවශ්‍ය හෝමෝන් වර්ග අපේ ශරීරය තුල වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ තත්ත්වයක් යටතේ ආසන පුහුණු කළොත් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. ඒ නිසා ආසන පුහුණු කරන්න කලින් අනිවාර්යයෙන්ම විවේකයටපත් වෙන්න ඕනේ. ශාරීරිකව සහ මානසිකව. ඒ සඳහා ඔයගොල්ලන්ට පුළුවන් මන්ත්‍රයක් විනාඩි 10ක් විතර පුහුණු කරන්න ආසන කරන්න කලින්. එහෙම නැත්නම් පහන් පත්තු කරලා මල් පූජා කරලා බුදුන් වැඳලා ඒ වගේ දේවල් ටික කරලා ශිව දෙවියන්ට පහනක් පත්තු කරලා අන්නේ වතාවත් ටික කරලා ඔයගොල්ලන්ගේ මුලින් රිලැක්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් යෝග නිද්‍රාව වගේ එකක් විනාඩි 15ක් විතර පුරුදු කරලා ආසන වලට යන්න. එතකොට වෙන්නේ අපේ ස්නායු පද්ධතිය, අපේ මාංශ පේශීන්, අපේ මනස මෙන්න මේ හැම දෙයක්ම සැහැල්ලු වෙලා අර ආසන එක්ක අපිට හොඳට පුහුණු වීම කරන්න අවශ්‍ය විවේකය අපි තුල නිර්මාණය කරනවා. ඉතින් අනවශ්‍ය ආතතියක් හිතේ තියාගෙන විවේකයක් නැතුව ඔහේ නිකම් පුරුද්දට වගේ ආසන කිරීමත් අපිට ආසන වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි එක හේතුවක්. ඒ නිසා අද ඉඳලා ඔයගොල්ලෝ ආසන පුහුණු කරනකොට ආසන වලට කලින් හොඳ විවේකයක් ශරීරයට මනසට ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ආසන තෝරා ගැනීම. මේකත් ඊටාම වැදගත් කාරණාවක්. දැන් ගොඩක් වෙලාවට අපි යෝග පුරුදු කරනකොට තියෙන ගැටලුවක් තමයි අපි ඉගෙන ගන්න යෝග පන්තියේ දෙන ආසන ෂෙඩියුල් එක හෝ එහෙම නැත්නම් අපි ඉන්න ගුරුකුලයේ තියෙන ආසන ෂෙඩියුල් එක හෝ තමයි අපි ආසන රටාව විදියට හැමදාම කරන්නේ. මෙන්න මේ කියන කාරණාවත් අපිට හරියට ප්‍රතිඵල නොලැබෙන්න එක හේතුවක් විදියට වැඩ කරනවා. මේකට සමහර අයගේ විවේචන තියෙන්න පුළුවන්. නමුත් ඇත්ත ඒක තමයි. මොකද අපේ ශරීරවල් 10ක් ගත්තොත් 10 විදිහක්. ලෙඩ රෝග 10ක්. එතකොට අපේ ආසන ෂෙඩියුල් එක නැත්නම් අපි ආසන කරන රටාව අපේ ශරීරයට ගැළපෙන රටාවක් වෙන්න ඕනේ. අපි හැමදාම එකම ටික කළොත් එහෙම හැමදාම එකම තැන් ටිකක් තමයි අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි නිතරම
අපි ආසන තෝරා ගන්නකොට අපිට ගැළපෙන විදිහට අපේ ලෙඩ රෝගවලට ගැළපෙන විදිහට අපි ආසන තෝරගන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් මේ විදිහට. අපි හිතමු කොන් දෙකක්කමක් තියෙන කෙනෙක් ඉන්නවා. දැන් කොන් දෙකක්කමක් තියෙන කෙනෙක්ට ඉදිරියට නැවෙන ආසන අනවශ්‍ය ලෙස කළොත් අනවශ්‍ය වෙහෙසකින් කළොත් කොන් දෙකක්කම වැඩි වෙන්න පුළුවන්. අපි හිතමුකෝ සයිටිකා නර්ව් එකේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියලා. එතකොට ඉස්සරහට නැවෙන ආසන වලට වැඩි බලයක් දීලා අනවශ්‍ය ලෙස වෙහෙසටපත් වුණොත් අනිවාර්යයෙන්ම සයිටිකා ප්‍රශ්න තියෙන අයගේ සයිටිකා ස්නායුව තෙරපෙන එක වැඩි වෙනවා. දැන් ඒ වගේ අය ඉස්සරහට නැවෙන ආසන ටික ඊටාම පරිස්සමට කරලා Tamanට අවශ්‍ය ප්‍රමාණයක් පිටිපස්සේ කොන්ද ශක්තිමත් වෙන පැත්තට විශේෂයෙන්ම භුජංගාසන වගේ කොන්ද ශක්තිමත් වෙන ආසන කරන වාර ගන්න වැඩි කරගන්න ඕනේ. දැන් අපි ගත්තොත් දියවැඩියාව තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ දියවැඩියාවට අදාළ ආසන අපි හිතමු අපේ අඥාසය හොඳට ඇක්ටිව් වෙන අපේ කිඩ්නි හොඳට ඇක්ටිව් වෙන ආසන ටිකක් අපි වැඩිපුර වාර ගණනක් කරන්න ඕනේ. උදාහරණයකට කිව්වොත් අර්ධ මස්සේන්ද්‍රාසන, සලබාසන, ඊළඟට මර්ජරි ආසන එන්නේ වගේ අර අපේ අඥාසය කිඩ්නි හොඳට මසාජ් වෙන ආසන අපි වැඩි වාර ගානක් කරන එක සහ රැඳිලා ඉන්න ඒ ආසනේ රැඳිලා ඉන්න කාලය වැඩි කරගන්න ඕනි ඒ අපේ තියෙන ප්‍රශ්නයට අනුව. එහෙනම් නිතරම මතක තියාගන්න අපේ ශරීරයේ තියෙන ශක්තිය, නම්‍යශීලීත්වය, දරා ගැනීමේ හැකියාව, ලෙඩ රෝග මෙන්න මේ කියන ස්වභාවයන් ටික බලලා ඒකට ගැළපෙන ආසන රටාවක් අපි නිර්මාණය කරගන්න ඕනේ. අන්න ඒකත් ගොඩාක් වැදගත් වෙනවා ආසන වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. තව ටිකක් උදාහරණයක් කිව්වොත් කෙනෙක් ඉන්න පුළුවන් මේ භාවනා ආසනවල වාඩි වෙලා ඉන්න බෑ කකුල් දෙක මෙහෙම නිකන් ඔන්නෝම උඩට කරලා තියෙන්නේ. එතකොට දැන් ඒ වගේ කෙනෙක් ආසන කරනකොට අර පවන මුක්ත ආසන. ඒ කියන්නේ අපේ ශරීරයේ සන්ධි සැහැල්ලු වෙන ආසන අපි වැඩි වෙලාවක් කරන්න ඕනේ. වැඩි ප්‍රමාණයක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අනිත් ආසන වලට යන්න ඕනේ. අන්න ඒ වගේ නිතරම තමන්ගේ අඩුපාඩුව බලලා ඒ අඩුපාඩුවට ගැළපෙන විදිහේ ආසන රටාවක් නිර්මාණය කරගන්න ඕනේ. තව කරුණක් තියෙනවා අපි දන්නවා යෝගවල තියෙනවා ෂට්කර්ම කියලා කොටසක්. මේ ෂට්කර්ම කියලා කියන්නේ අපේ ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේද හයක්. ඒතකොට මෙන්න මේ ෂට්කර්ම වගේ දේවල් ආසන කරන්න කලින් අපි පුරුදු කරන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් කාට හරි ગેස්ට්‍රයිටිස් තියෙනවා. දැන් ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් ඉන්නවා නම් ආසන කරන්න කලින් කූජල් ඒ කියන්නේ වමන දවුති වගේ එකක් මුලින් හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕනේ. අන්න එහෙම ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා පොඩි විවේකයක් දීලා ආසන පටන් ගන්න ඕනේ. දැන් ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ආසන කරන්න කලින් ත්‍රාටක අභ්‍යාස ටිකක් මේ ඇස් වලට කරන අභ්‍යාස ටිකක් කරලා ආසන කරන්න ඕනේ. දැන් තව කෙනෙක්ගේ ශ්වසනාබාධයක් තියෙන අපි හිතමුකෝ සයිනස් හරි මේ සෙම හිර වෙලා හරි ඒ වගේ ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ සුදුසු ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ජලනෙත්ති වගේ අභ්‍යාසයක් ඉගෙනගෙන ඒ වගේ අභ්‍යාසයක් කරලා ඉවර වෙලා අපි ආසන වලට යන්න ඕනේ. හරි. එහෙම නැත්නම් අපි හිතමු ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර දිරවීමේ ගැටලුවක් තියෙනවා නම් මලබද්ධය වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ තියෙනවා නම් අග්නිසාර ක්‍රියා නවුලි වගේ ෂට්කර්මය පුහුණු කරලා ඕනේ අපි ආසන වලට යන්න. අන්න එතකොට හොඳ සාර්ථක ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. මොකද අපේ දුර්වල ඉන්ද්‍රියන් ටික මසාජ් වෙලා ක්ලීන් වෙලා තමයි අපි ආසන වලට යන්නේ. එතකොට ආසනය තුලදී හොඳට ප්‍රාණ ශක්තිය ඒ තැනට ගමන් කරනවා. රුධිර සංසරණය හොඳට මේ මාංශ පේශීන් වලට ලැබෙනවා. එතකොට ඒ ඉන්ද්‍රියන් ටික ඔන්න නිරෝගී වෙන්න පටන් ගන්නවා. එහෙනම් ආසන වලින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න නම් ආසන වලට කලින් අනිවාර්යයෙන්ම ෂට්කර්ම පුහුණු වීම. ෂට්කර්ම පුහුණු වීම ඔබ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ ආසන පුහුණු කිරීමේදී ආසනයක් කරන වාර ගාන සහ ආසනයේ රැඳී ඉන්න කාලය නිවැරදිව කරන්න ඕනේ. දැන් ওই වර්තමානයේ තියෙන
දෙයක් තමයි නිකන් ආසනවල ඉන්නේ නැහැ වැඩි වෙලාවක්. නිකන් අර රිලව් ගස් උඩ පයින්නවා වගේ ආසනෙන් ආසනෙට මාරු වෙවි මොනවදෝ ඒවා ටිකක් කරනවා. ඉතින් අන්න ඒ වගේ අර ලෝකයේ අර හැම දෙයක්ම විකෘති වෙනවා වගේම යෝගත් අද වෙනකොට සෑහෙන විකෘති වෙලා තියෙනවා. ඉතින් අද වෙනකොට ගොඩක් අය මේක නිකන් නර්තනයක් වගේ ආසනෙන් ආසනෙට පැන යනවා මිසක් කිසිම ආසනයක රැඳී සිටින්නේ නැහැ. ඉතින් ඒ රැඳී සිටින්නේ නැතිකමත් ආසන වලින් ප්‍රතිඵල අඩු වෙන්න එක හේතුවක්. උදාහරණයකට අපි දන්නවනේ ඕනම දෙයකට කාලයක් තියෙන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න. දැන් අපි හිතමු අපි ශීර්ෂාසනය කරනවා. ශීර්ෂාසනය කරන්නේ අපේ මොළයේ කොටසට ඇස්වලට මේ කොටසට හොඳට රුධිර සංසරණය මේ ලබා දෙන්න. හැබැයි අපි දැන් ශීර්ෂාසනයට මෙහෙම ගියා බැස්සා. ඊට පස්සේ වෙන එකකට ගියා. එහෙම වුණාම නිකන් මොලේ කන්ෆියුස් වෙනවා. මේ මොකද්ද මේ වුනේ කියලා. අර නිකන් පොල්ලකින් ගැහුවා වගේ එකපාරට ලොකු ලේ ලෝඩ් එකක් එනවා. ඇවිල්ලා අනිත් පැත්තට හැරෙනවා. එතකොට වෙන්නේ ස්නායු ඩැමේජ් වෙලා ඇස්වල තියෙන සියුම් ශක්තියෙන් ඩැමේජ් වෙලා ප්‍රශ්න වැඩි වෙන එක. ඒ නිසා නිතරම ආසන කරනකොට ඒකේ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් ඒ ආසනේ රැඳිලා ඉන්න කාලය අපි වැඩි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් එදිනෙදා නිරෝගීතාවයක් ලබා ගන්න නම් ආසනයක අවම මිනිත්තු 3ක්වත් රැඳිලා ඉන්න පොඩ අපි හුරු වෙන්න ඕනේ. අවම. හරි? ඒ වගේම තමයි ආධුනික කාලේ. දැන් අපිට මිනිත්තු 3ක් ආසනයක එකපාර රැඳිලා ඉන්න බෑනේ. එතකොට ආධුනික කාලෙදී අපි නිතරම ආසනයක් වාර 3ක් අවම 5ක්වත් සිද්ධ කරන්න ඕනේ එක ආසනයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ත්‍රිකෝණාසනය කියලා. දැන් ත්‍රිකෝණාසනේ නම් අපි එක පැත්තකට හුස්ම වාර 5යි හෝ 10යි අනිත් පැත්තට 5යි හෝ 10යි. එතකොට එක වටයයි. ඒ වගේ වට 3ත් 5ත් අතරවත් අපි පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අපේ ශරීරයේ ස්නායු මාංශ පේශීන් සන්ධි අපේ මනස මේ දේවල් ටික හොඳට අර ආසනෙන් අපි ගොඩනගන්න යන ඉරියව්වට අනුගත වෙන්නේ. එහෙම දිගට කරනකොට තමයි ඒ ආසනේ අපි තුල පිහිටන්නේ. හරි? ඊට පස්සේ අපිට හොඳට ආසනේ පුළුවන් වෙනකොට ආසනේ කරන වාර ගාන අඩු කරලා රැඳිලා ඉන්න කාලය වැඩි කරන්න ඕන. ඉතින් ආසන වලින් ප්‍රතිඵල ලැබෙන්නේ නැති එක හේතුවක් තමයි ආසනේ රැඳිලා ඉන්න වෙලාව අපි දියුණු කරන්නේ නැහැ. අපි කරන්නේ ආසනෙන් ආසනයට පැන යනවා. නේද? ඉතින් අර අපේ මානසික පුරුද්දනේ අපි සිතුවිල්ලෙන් සිතුවිල්ලට වේගෙන් දුවන්නනේ අපේ ඇතුළ හුරු කරලා තියෙන්නේ. ඉතින් අපි ආසන පුහුණු කරනකොටත් කරන්නේ වේගෙන් ආසනෙන් ආසනයට දුවනවා. එක ආසනයක ඉන්නකොට ඒකේ ඉන්නව නෙමෙයි. අපි ඒ ආසනයේ ඉඳලා හිතන්නේ ඊළඟ ආසනය මොකද්ද අපි කරන කියලා. අන්නේ මට්ටමට අපි වේගවත් ආසන ඇතුලේ. ඉතින් ඒකත් එක හේතුවක් ආසන වලින් අපිට ප්‍රතිඵල අඩුවෙන් ලැබෙන්න. ඒ වගේම තමයි දිනපතා පුහුණුව. අපි අනිවාර්යයෙන්ම ආසන පුහුණු කරනවා නම් දිනපතා පුහුණු කරන්න ඕන. දිනපතා පුහුණු කිරීමෙන් අපේ ශරීරය ටික ආසන පුහුණුවට හුරු වෙනවා. නිකන් අර දවසේ කොටසක් බවට පත් වෙනවා. එතකොට ආසන පුහුණුවට තියෙන කම්මැලිකම ඉවත් වෙලා හොඳට ශරීරය ඒ වෙලාවට ඇතුළතින් සූදානම් වෙන්න පටන් ගන්නවා ආසන පුරුදු කරන්න. අන්න ඒක ඊටාම වැදගත් වෙනවා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. එහෙනම් අපි දිනපතා පුරුදු කිරීම වැදගත් වෙනවා. දිනපතා පුරුදු කරනවා වගේම එකම වෙලාවක පුරුදු කිරීමත් වැදගත් වෙනවා. හරි? දැන් එක දවසක් උදේ 4ට කරනවා, අනිත් දවසේ උදේ 10ට කරනවා, අනිත් දවසේ 11ට කරනවා. අන්න ඒ විදියට කරන්න එපා. ඒ විදියට කළොත් එහෙම අපේ ශරීරයට ඒක වදයක් වෙනවා. මොකද එක රටාවකට හුරු වෙන්නේ නැහැ. අපි ආසන කරනවා නම් එක වෙලාවක් තෝරගන්න ඕනේ. Tamanට පහසු වෙලාවක්. හැබැයි දවල් 10ට 11ට කරන්න එපා, තේරුමක් නැහැ. උදේ 4යි 6යි ඇතුළත කොහොම හරි කරන්න උත්සාහ කරන්න. අන්නේ වෙලාව තෝරගෙන ඒ වෙලාවටම අභ්‍යාස කරන්න. හැමදාම කරන්න එකම වෙලාවට කරන්න. එකම වෙලාවට කිරීමෙන් අපිට ගොඩාක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නිතරම ආසන කරනකොට ආසන කරන වේගය මෙන්න මේකත් ඊටාත්ම වැදගත් කාරණාවක්.
දැන් අපි සමහර දේවල් දකිනවා අද මේ වර්තමාන සමාජය තුළ නිකන් අර කරාටි පන්තියකට ගියා වගේ තමයි යෝග පන්තියකට ගියාම. මොකද ඊටාම වේගෙන් ආසන කරන්නේ. ඇඟේ තියෙන උපරිම ශක්තිය යොමු කරනවා ආසනය කරන්න. ඇත්තටම අපි මුලින්ම ආසන කරන්න කලින් මොකටද ආසන කරන්න කියලා එකටම තේරුම් ගන්න ඕනේ. යෝග ආසන තියෙන්නේ භාවනාව සඳහා අපේ ශරීරය සූදානම් කිරීම සඳහා. එතකොට භාවනාව සඳහා ශරීරය සූදානම් කරනවා කියන්නේ මොකක්ද? ශරීරය සැහැල්ලු කරලා ඒ වගේම භාවනාසනයක ස්ථාවරව ඉන්න පුළුවන් විදිහට ශරීරය ප්‍රතිනිර්මාණය කරන එක. මොකද අපේ ශරීරය නිතරම හුරු වෙලා තියෙන්නේ නොඑක් ඇබ්බැහි සමග ගමන් කරන්න, නොඑක් සිතුවිලි වලට අනුව වැඩ කරන්න. ඇතුළත සාමයක්, නිහඬතාවයක්, විදර්ශනාවක් එක්ක ඉන්න අපේ ශරීරයට හුරු නැහැ. එතකොට අපි යෝග වලින් කරන්නේ මේ ඇබ්බැහි සමග වැඩ කරන්න හුරු වෙලා තියෙන අපේ ශරීරය භාවනාවක් සමග පවතින්න හුරු කරන එක. එතකොට අපි සාමාන්‍ය ජීවිතයේ මනසේ වේගයට වැඩ කරනවා වගේ යෝගාසනත් මේ අනවශ්‍ය වේගෙන් කළොත් එහෙම අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ. එහෙම කොච්චර ආසන කළත් භාවනා ආසනේ විනාඩි 10ක් ඉන්න බෑ. දැන් සමහර අය ඉන්නවා අවුරුදු 10 15 යෝග කරනවා. හැබැයි භාවනා ආසනේ ඉන්නකොට විනාඩි 10ක් 15ක් ඉන්න බෑ. එහෙට ඇඹරෙනවා, මෙහෙට ඇඹරෙනවා, උඩ පනිනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා. ඒ වෙන්නේ අපි ආසන පුරුදු කරාට ඒක අපේ ඇඟ නිවෙන, අපේ ශරීරය සැහැල්ලු වෙන රිද්මයකට අපි පුරුදු කරන්නේ නැති නිසා. එහෙනම් නිතරම අපි ආසන පුරුදු කරන්න ඕනි අපේ ශරීරය නිවෙන ඊටාම සැහැල්ලු විදිහට තමයි අපි ආසන පුරුදු කරන්න ඕනි. ඒ වගේම තමයි අපි ආසන පුරුදු කරනකොට වැදගත්ම කාරණාවක් තියෙනවා. මනසේ අවධානය යොමු කිරීම සහ හුස්ම. මේ කියන කාරණාවත් ඊටාම වැදගත් වෙනවා. අපි ආසන පුරුදු කරනකොට නිතරම මතක තියාගන්න ඕනේ දේ තමයි අපි ආසනේ බලපාන ඉන්ද්‍රියට හෝ ඒ ආසනේ බලපාන චක්‍රයට නැත්නම් අපි කියනවා අභ්‍යන්තර ශක්තියට අපි අවධානය දෙන්න ඕන. දැන් උදාහරණයක් කිව්වොත් අපි සූර්ය නමස්කාරය කරනවා නම් ඒ සූර්ය නමස්කාරයේදී කරන ආසන ඇතුලේදී අපි ඉගෙන ගන්නවා මේ එක එක චක්‍රයට අපි හිත තියන්න ඕනේ. දැන් උදාහරණයකට නමස්කාර ආසනේ නම් ආනාහත චක්‍රයට. ඊළඟට හස්ත උට්ටාන ආසනේ නම් විසුද්ධි චක්‍රයට. පාද හස්තානාසනේ නම් ස්වාදිෂ්ඨාන චක්‍රයට. අස්ස සංචලන ආසනේ නම් ආඥා චක්‍රයට. අන්න ඒ වගේ ඒ ආසනවලට අදාළ හිත තියන්න ඕනේ ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තියට අපි අනිවාර්යයෙන්ම හිත තියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ආසනයේදී බලපාන ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට අපි හිත තියන්න ඕනේ. ඒ ඉන්ද්‍රියට හිත තියලා ශරීරය නිවෙන රිද්මයකට හුස්ම ආරම් පිට කරන්න ඕනේ. දැන් අපි ආසන ඇතුළේදී ඔහොම නිකන් අර ශරීරය කලබල වෙන විදිහට, මනස කලබල වෙන විදිහට හුස්ම ආරම් පිට කළොත් එහෙම ඒකෙන් වෙන්නේ ශරීරය අනවශ්‍ය ලෙස ව්‍යාකූල වෙනවා. ඒ කියන්නේ භාවනාවකට ගිහිල්ලා එහෙම හුස්ම රටාවක් එක ආසන කළා භාවනාවකට ගිහිල්ලා නිශ්ශබ්දව ඉන්න බෑ. මොකද අර හුස්ම අනවශ්‍ය ලෙස කලබල කරපු නිසා අපේ ඇතුලේ ප්‍රාණ ශක්තිය කලබල වෙලා ඔක්කොම ටික කලබල වෙන්න ගන්නවා. ඒ නිසා නිතරම ආසනවලදී අපි හරියට අවධානය දෙන්න ඕනි තැනට අවධානය දීලා අපේ ශරීරයේ මනස නිවෙන රිද්මයකින් අපි හුස්ම ආරම් පිට කරන්න ඕනේ. නිකන් උදාහරණයකට මෙන්න මේ වගේ හම් හම් එහෙම මන්ත්‍රයක් කියන්න අවශ්‍ය නැහැ. ඒ රිද්මය ඔයගොල්ලන්ට තේරෙනවනේ මන්ත්‍රය ගායනා කරපු. අන්නේ රිද්මයට සැහැල්ලුවෙන් හුස්ම ගන්න. ඒ රිද්මයට ආසනය ඇතුලේ හුස්ම පිට කරන්න. එහෙම ටික දවසක් ආසන කරලා බලන්න ඔයගොල්ලන්ගේ ශරීරයේ අභ්‍යන්තරයෙන් හොඳට සැහැල්ලු වෙලා හොඳට ඇඟ නම්‍යශීලී වෙනවා. ඒ වගේම හොඳට ඇඟ සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. අර භාවනා ආසනවල එහෙම ඉන්න පුළුවන් වෙලාව
ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් මම කරුණු ගොඩක් කියලා දුන්නා ඔයගොල්ලන්ට මේ ආසනවලදී අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැති හේතු පිළිබඳව. මම තව එකක් කියන්නම් මේ පිළිබඳව තව ගොඩාක් කරුණු තියෙනවා. නමුත් මම මේ ප්‍රධාන ටික තමයි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළේ. තව මම එකක් පැහැදිලි කරන්නම්. මේකත් වැදගත්ම දෙයක් හින්දා. එක ආසනයක් අපි පුරුදු කරලා ඉවර වෙලා අනිත් ආසනය කරන්න කලින් එක ආසනයක් පුරුදු කරලා ඉවර වෙලා අනිත් ආසනය කරන්න කලින් අපි තප්පර 15ක් 30ක් අතරවත් වෙලාවක් විවේකයක් ලබා දෙන්න ඕන. හරි. එක්කෝ අපිට සවාසනයට ගිහිල්ලා විවේකයක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි කෙලින් හිටගෙන තදාසනයේ ඉඳලා අපිට විවේකයක් ලබා දෙන්න පුළුවන්. ඒ විවේකය ලබා දෙන්න සුදුසු ආසනයකට ගිහිල්ලා එක ආසනයක් ඉවර කරලා ඊළඟ එක පටන් ගන්න කලින් ශරීරයට අනිවාර්යයෙන්ම විවේකයක් ලබා දෙන්න ඕනේ. විශේෂයෙන් මේ විවේකයේ ලබා දීමේදී තදාසනයේ හෝ සවාසනයේ පුරුදු කරනවා නම් හොඳයි. කියන්නේ බිම වැතිරිලා හෝ තනි කෙලින් හිටගෙන විවේකයේ දෙනවා නම් ගොඩක් හොඳයි. මේකට හේතුව මේකයි. දැන් අපි දන්නවා මේ යෝගා ආසන කියලා කියන්නේ අපේ ශරීරය විවිධ හැඩතල වලට පත් කරලා ඒ හැඩතල වල ප්‍රාණ ශක්තිය ගමන් කරවලා යම්කිසි ශක්ති රටාවන් ටිකක් අපි තුළ නිර්මාණය කරන ඉරියව් ටිකක්. අපි ඒකට කියනවා යෝගා ජියෝමැට්‍රික් කියලා. කියන්නේ මේ විශ්වයේ තියෙන යම් හැඩතල, සත්තුන්ගේ තියෙන යම් හැඩතල, විවිධ ක්‍රියාවන් මෙන්න මේ වගේ හැඩතල පාවිච්චි කරලා තමයි යෝගාසන හදලා තියෙන්නේ. ඒ හැඩතලත් එක්ක විශ්වයේ ශක්තියෙන් ගමන් කරන විදිහක් තියෙනවා. ඒ හැඩතල වලට අපි ශරීරය තියලා යම්කිසි වෙලාවක් හුස්ම ආරම් පිට කරනකොට ඒ හැඩතල ඒ සබාධමේ ඒ හැඩතල වල තියෙන ගුණය අපේ ශරීරය තුල නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම රහසක් ওই යෝගාසන පුහුණු කිරීම ඇතුලේ තියෙනවා. එතකොට අපි එක හැඩතලයකට අපේ ශරීරය තිබ්බහම අපේ නාඩි පද්ධතිය, අපේ චක්‍ර, අපේ මනස, අපේ මාංශ පේශීන්, ස්නායු, රුධිර ගමනාගමනය මේ ඔක්කොම ටිකේ හැඩතලයට හුරු වෙනවා. දැන් අපි එකපාරම විවේකයක් නොදී වෙන හැඩතලයකට ගියා කියන්නේ අර ගොඩනැගිච්ච හැඩතලයට ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න බෑ. අර ගොඩනැගිච්ච හැඩතලෙන් අපේ අභ්‍යන්තර ශක්තියින් ටිකට ආපස්සට ඇවිල්ලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න වෙලාවක් නැහැ. අපි දැන් එක හැඩතලයකට ඇඟ තිබ්බාම අපේ ශක්තියින් ටික ඒ හැඩතලයේ බවටපත් වෙනවා. අපි දැන් එකපාරම වෙන හැඩතලයකට යනවා. ගිය ගමන් වෙන්නේ අර එක විදිහකට තිබ්බ ඒ ශක්තියින් ටිකට ෂණිකව වෙන විදිහකට හැඩ ගැහෙන්න වෙනවා. ඔන්නෝක දිගට වෙනකොට අපි තුල ශක්තියින්ගේ ව්‍යාකූලතා හට ගන්න පුළුවන්. ඒ නිසා නිතරම අපි මතක තියාගන්න ඕනේ දේ තමයි එක ආසනයක් කරලා සවාසනේ හරි තදාසනේ හරි අපි ශරීරයට යම් විවේකයක් දීලා ඕනේ ඊළඟ ආසනයට යන්න. එතකොට වෙන්නේ අපේ ඇතුලේ තියෙන ශක්තියින් ටික එක ආසනෙන් ආසනයට පිළිවෙලට හැඩ ගැහෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙන් අපේ ඇතුලේ ශක්ති රටාවන් හොඳ පිළිවෙලකට අපි තුල ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා අද දේශනෙන් ඔයගොල්ලන්ට කරුණු ටිකක් ආවා කියලා ආසන පුහුණු වීමට. ඉතින් ඔයාලත් මේ සම්බන්ධ දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, අනිත් අයටත් බලන්න. ඒ වගේම දිගටම අපේ ලිවින්න යෝගාශ්‍රමේ සමග එකතු වෙලා ඉන්න. අපේ ආශ්‍රමයේ දැන් නේවාසික වැඩසටහන් තියෙනවා. යෝග ගුරු පුහුණු පාඨමාලා තියෙනවා පැය 200, පැය 500. ඒ වගේම එක් දින භාවනා වැඩසටහන් තියෙනවා. ගම් වලට ගිහිල්ලා මිනිස්සු වෙනුවෙන් කරන ආධ්‍යාත්මික වැඩසටහන් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලටත් ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා ඔයගොල්ලන්ගේ මේ යෝගා ඒ වගේම ආධ්‍යාත්මික හැකියාවන් ඔයගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් එහෙනම් අදට මම සමුගන්නවා. ආපහු මේ වගේ මාතෘකාවක් අපි ළඟදිම සාකච්ඡා